වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දුන්නා කොහොමද කෝනර්ස් වලට බෙට් කරන්නේ ටෝටල් වලට. එතකොට W1 ඩබල් chance ඒ ඔක්කොම දන්නවා දැන් ඔයාලා. අද කියලා දෙන්නේ පොඩ විශේෂ එකක්. හැන්ඩිකැප් වල තියෙනවා ඒෂියන් හැන්ඩිකැප් and normal හැන්ඩිකැප්. අපි බලමු මම කියලා දෙන්නම් කොහොමද හැන්ඩිකැප් එකක් බෙට් කරන්න කියලා. මෙතන තියෙනවා ඒෂියන් හැන්ඩිකැප් එකයි. හැන්ඩිකැප් එක මම පින් කරගත්ත උඩින්. එතකොට අපි යමු එකටම හැන්ඩිකැප් එක බලන්න. මෙතන තියෙන්නේ මෙතන ඔයාලට පේනවා ඇති 111 කියලා පහලට තියෙනවා. ඒතකොට අනිත් පැත්තේ තියෙනවා 2222 කියලා. මෙතන තියෙන්නේ 1 කියන්නේ W1 එක, 2 කියන්නේ ඔයාලා දන්න විදිහට W2 එක. එතකොට මෙතන තියෙනවා වරහන් ඇස්සේ ඍණ 3.5යි කියලා. මේ පැත්තේ තියෙනවා ධන 3.5යි කියලා. එතකොට මොකද්ද මේ ඍණ 3.5 ධන 3.5 ඍණ 1.5 1.5 ඍණ 1 මොනවද මේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට අපිට මේක බලන්න මේක ටේබල් එකක් තියෙනවා. මේක ටේබල් එකක් තියෙනවා. ඒ ටේබල් එක බලලා තමයි අපි කොහොමද මැච් එකකට මේක යූස් කරගන්න ඕනි. අර ඔයාලට මම කලින් කියලා දුන්නා ඒෂියන් ටෝටල් එක බලනවා වගේ මේවා තේරුම් තියෙනවා ඍණ 3.5 ධන 3.5 ඒ තේරුම් ටික ටේබල් එකකින් බලලා තමයි අපි මැච් එක සිලෙක්ට් කරගන්න ඕනි. ඒ ටේබල් එකේ කියලා තියෙනවා මොකද්ද මේකෙන් නිරූපණය වෙන්නේ කියලා. ඒ කියන්නේ ඍණ 3.5 මොකද්ද කියන්නේ කියලා ඒ ටේබල් එකෙන් කියනවා. එතකොට කලින් වගේම ඒෂියන් හැන්ඩිකැප් එක තියෙනවා. ඒෂියන් හැන්ඩිකැප් එක 2.5 7.5 නවා. ඒවත් ඒකේ තේරුමක් තියෙනවා ටේබල් එකේ. අපි බලමු ටේබල් එකේ මොකද්ද කියන්නේ කියලා. ඔයාලට Google එකට ගිහිල්ලා සර්ච් කරගන්න ඒෂියන් හැන්ඩිකැප් කියලා. අපිට බලුව හැකි මේ ඉමේජ් වල එතනින් ටේබල් එක බලා ගන්න පුළුවන්. මේක තියෙනවා මේ තියෙන්නේ ඒ හැන්ඩිකැප් කියලා තියෙනවා. මේ පැත්තෙන් හැන්ඩිකැප් ටික අර ඍණ 3.5 1.5 ඒ ටික තියෙනවා මේ පැත්තෙන්. ටීම් රිසල්ට් එක තියෙනවා මැද ටේබල් එකේ මැද රෝ කොලම් එකේ. ඒක මොකක්ද රිසල්ට් එක කියලා අනිත් පැත්තේ තියෙනවා. එතකොට මම කියන්න එතන තියෙනවා එකටම බලන්න බිඳුව කියන්නේ win draw loss. ඒ කියන්නේ බිඳුව කියන්නේ ඔයාලා දාන ටීම් එක win කරොත් ඔයාට win එකක් දෙනවා. බැරි වෙලාව draw වුණොත් එහෙම refund එකක් දෙනවා. loss වුණොත් එහෙම loss එකක්ම තමයි. ඍණ 0.25 කියන්නේ win වුණොත් win, draw වුණොත් ඔයාලගේ රුපියල් 1000ක් දැම්මොත් එහෙම 500ක් වගේ ගාන loss half. ඒ කියන්නේ භාගයක් loss වෙනවා. loss වුණොත් lossම තමයි. එතකොට මෙතන බලන්න ඍණ 1.25 කියන්නේ ඔයාලා දාන ටීම් එක ඔයාලා දැන් W1 වලට දැම්මොත් එහෙම දිනනවා ඍණ 1 කියන එක. ඒක ගෝල් දෙකක පරතරයකින් දින්නොත් එහෙම ඒක වින් කරනවා. win by 2 කියන්නේ W2 එක බිඳුව වෙලා ඔයා දාන ටීම් එක W1 නේ. W1 එක ගෝල් දෙකක් ගැහුවොත් එහෙම පරතරය දෙකයි නම් ඔයා වින් එකක්. මෙතන win by 1 කියන්නේ පරතරය ටීම් දෙක අතර එකයි නම් ඔයා ගහන එක දිනලා තියෙන්න ඕනි. win by 1 කියන්නේ එකකින් දිනලා තිබ්බොත් රීෆන්ඩ් එකක් දෙනවා. draw නම් loss එකක්. draw නම් loss නම් loss කොහොමද? මේ වගේ හැම එකකටම තේරුමක් තියෙනවා. මේ තියෙන 0.25 කියලා තියෙන්නේ. එතකොට 0.75 1.25 1.75 කියන්නේ මේ ඒෂියන් හැන්ඩිකැප් එකේ රිසල්ට් ටික තමයි මෙතන තියෙන්නේ. 0.5 1.5 කියන්නේ normal handicap එකේ result එක තමයි තියෙන්නේ. අපිට මේකෙන් Asian handicap එකද කොයි එකද දාන්න කියලා අපිට මේකෙන් select කරගන්න පුළුවන්. අපිට ගොඩක් වෙලාවට handicap දාද්දි අපිට ගොඩක් වාසි තියෙන්නේ 1.5. මගේ experience එක අනුව 1.5 තමයි ගොඩක්ම use කරන්න හොඳ. මොකද කියන්න බලන්න ඔයාලට පේනවා ඇති 1.5 කියන්නේ ඔයාලා දාන ටීම් එක win වුණොත් එහෙම ඔයාලා win කොහොමද වෙන්නේ? draw වුණොත් එහෙම ඒත් ඔයාලට win එකක් දෙනවා. එකකින් ඔයාලා පෙරදුනොත් ඔයාලට win එකක් දෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා දාන ටීම් එක ගෝල් එකක පරතරයකින් පෙරදුනා කියලා ඒත් ඔයාලට win එක දෙනවා. ගෝල් දෙකකින් පෙරදුනොත් විතරයි loss වෙන්නේ. සාමාන්‍ය 1.5ට ඔඩ් එක සාමාන්‍ය ඔඩ් එකක් අපිට හොයාගන්න පුළුවන්. 1.75 මේවත් හොඳයි. 1.5න් උඩට කොහොමත් හොඳයි. ඒ වුණාට මේ ප්‍රශ්නේ තියෙන්නේ
දෙක කියන කොහොමත් හොඳයි. එකකින් ලොස් වුණා රීෆන්ඩ් එකක් දෙනවා. හැබැයි 1.5 දී ලොස් දෙකකින් ලොස් වුණොත් තමයි ලොස් වෙන්නේ. ඒ කියන්නේ මේ ප්ලස් ලකුණ තියෙන්නේ. අපි ගොඩක් වෙලාට දාන්න ඕනේ ප්ලස් ලකුණ තියෙනවා. ඍණ ලකුණ තියෙන පැත්තේ අපි දාන්න ඕනේ සාමාන්‍යයෙන් හොඳටම දිනන ටීම් එකකට වගේ තමයි මේක අල්ලන්න ඕනේ. කියන්නේ ලොකු පරතරයක් තියලා හිතනවා නම් TW1 දිනනවා කියලා අපිට මේ ඍණ මොකක් හරි දාන්න පුළුවන්. ඒ වුණාට අපි ගොඩක් මන්නම් කියන්නේ යූස් කරන්න මේ ප්ලස් ලකුණ තියෙන පැත්ත යූස් කරන්න 1.5 යූස් කරන්න ඊට උඩ ටික යූස් කරන්න 1.25 යූස් කළාට කමක් නැහැ 1.25 උඩ ටික ඔයාලා හැන්ඩිකැප් දාද්දි ගොඩක් කලකට යූස් කරන්න බලන්න අනිත් ඒවා බලලා යූස් කරන්න අපි බලමු කොහොමද ඔඩ් එක තියෙන්නේ 1.5ට 1.75ට ඔඩ් එක තියෙන මැච් කොහොමද කියලා අපි බලමු ගොඩක් වෙලාට ඔඩ් එක වැඩි වෙන්නේ මේ පරදි අපි ගොඩක් වෙලාට බෙට් ඇල්ලන්නේ පරදින ටීම් එකට තමයි දින ටීම් එකට හැන්ඩිකැප් ඇල්ලෙද්දි මොකද ඒකේ තමයි ඔඩ් එක වැඩි දින ටීම් එකට කීයටත් 1.5ට ලොකු ඔඩ් එකක් දෙන්නේ නැහැ මේ තියෙන්නේ ඒචෙන් හැන්ඩිකැප් එක තියෙනවා අපි බලමු 1.5ට මොකක්ද කීයද එවන 1.5ට 0.025 දෙන්නේ එතකොට මේ පැත්තේ 1.5ට 1.27ක් දෙන ඔඩ් එක මෙන්න මේක සිලෙක්ට් කරත් පාඩුවක් නෑ කියලා මං කියනවා මොකද සමහරක් වෙලාවට මෙන්න මෙහෙම අවස්ථාවකදී මේ බලන්න දැන් ගිය පාර අපි මේ මැච් එකට 1.5 කියලා W2 වලට ඇල්ලුවා නම් මෙතන හැන්ඩිකැප් එක එතකොට W 1.5 කියන්නේ ඔයා පරදින්න ගෝල් දෙකක පරතරයකින් පරදින්න ඕනේ හැබැයි මෙතන ගෝල් එකක පරතරයකින් පරදිලා තියෙන ඒත් අපි දිනු පුල්ලම් එක දිනු පෙරදුනත් දිනු 1.5 කියන්නේ මේ මැච් එකේදී ඔයා 1.5 වෙනවා කියන්නේ මේ ටීම් එක පෙරදුනත් ගෝල් එකකින් ඔයා දිනු ඒක නිසා මේ වගේ ඔයා බලන්න 1.5 වගේ එතකොට මේ දෙක ඇල්ලුවත් ප්‍රශ්නයක් නෑ බලන්න දෙක නෙමෙයි මේ දෙකේදී එක මේ වරහන් අස්සේ තියෙන එකේ අගේ තමයි අර මේ ටේබල් එකේ තියෙන තේරුම කියන්න දෙකේදී අර ඔඩ් එක හොඳට වැඩි අඩු වෙනවා මේ ඒ කියන්නේ අපිට chance එක වැඩි වෙන්න ඔඩ් එක අඩු වෙනවා. ඒ කියන්නේ අපිට කොහොමද දැන් 2.5 කියන්නේ සාමාන්‍යයෙන් ගෝල් දෙකකින් පෙරදුන අපිට දිනුම හම්බ වෙනවනේ. ඒක නිසා ඔඩ් එක අඩුයි. මෙතන ගෝල් එකකින් පෙරදුනත් අපිට දිනුම හම්බ වෙන්නේ 1.5. ඒක නිසා මේකේ ඔඩ් එක නෝමල් අපිට ඇවරේජ් එකක් තියෙනවා. ඒක අවුලක් නැහැ. අන්නේ වගේ පොඩ්ඩක් බලලා හැන්ඩිකැප් එකේ අල්ලන්න පුළුවන්. හැන්ඩිකැප් එකේ ඌට වැඩි කියන්න දෙයක් නැහැ. ඒකෙත් තියෙන ෆස්ට් හාෆ් එකට අල්ලන්න පුළුවන්. සෙකන්ඩ් හාෆ් එකට අල්ලන්න පුළුවන්. අපිට රෙගුලර් ටයිම් එකේ තමයි ගොඩක් වෙලාවට අල්ලන්න එන්නේ සාමාන්‍ය ඔඩ් එකක් තියෙන්නේ ඔයාලා බලලා 1.5න් උඩ ප්ලස් වගේවා ගන්න මොකද අපි කවදාවත් මෙයාලා 1.5 දිනන ටීම් එකට ලොකු ඔඩ් එකක් දෙන්නේ නැහැ පරදින ටීම් එකට තමයි දෙන්නේ ඒක නිසා ලොකු පරතරයකින් පරදින්නේ නැති වගේ සමාන ඒ කියන්නේ එකට සමානව යන ඒවාට මේ ටීම් වලට අපි අල්ලන්න ඕනි හැන්ඩිකැප් අල්ලන්න ඕන 1.5 මං හිතනවා මං කියපු දේ තේරෙන්නේ නැති කියලා මොනවා හරි ඔයාලට ඩවුට් තැනක් හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ මං ලින්ක් එකක් දානවා ඒකෙන් ගෲප් එකට ඇඩ් වෙන්න ඇඩ්මින්ට මැසේජ් එකක් දාන්න මං ඇඩ්මින් ඉන්නේ ඔයාලට විඩ්‍රෝ ඩිපොසිට් කරගන්න ඕන නම් මැසේජ් එකක් දාන්න